එකමත් එක කාලෙක අප්පුහාමි කියලා ගොවියෙක් හිටියා. මෙයා දවසක් උදෙන්ම නැගිටලා කුඹරට යන්න පිටත් වුණා. මෙයා කුඹුරු වැඩ කරලා ගෙදර එද්දි රෑ වුණා. මෙයාගේ ගෙදරට යන්න තියෙන්නේ අඳුරු කැලෑවක් මැද්දේ. මේ කැලෑ මැද පාළු ගෙයක් තිබුණා. ගමේ මිනිස්සු නම් කිව්වේ ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා. අප්පුහාමි මේ පාළු ගෙදර ගාවින් බයෙන් ආවා. අප්පුහාමිට ඒ ගෙදර ඇතුලෙන් ගෑනු කෙනෙක් ඇහැ ගහන ශබ්දයක් ඇහුණා. අප්පුහාමි පස්ස නොබලා ගෙදරට දිව්වා. අප්පුහාමි මේ වුණ සිද්ධිය එයාගේ බිරිඳට කිව්වා. මේ දෙන්නාගේ කතාව අප්පුහාමිගේ පුතා වුණු සියාතු අහගෙන තමයි හිටියේ. සියාතු හිතුවා ඒ පාළු ගෙදරට ගිහින් බලන්න ඕන කියලා. සියාතු උදෙන්ම නැගිටලා සෙල්ලම් කරන්න එයාගේ හොඳම යාළුවා වුණ සිරිල්ගේ ගෙදරට ගියා. සියාතු සිරිල්ට කලින් දවසේ රෑ එයාගේ තාත්තට වුණු දේ කිව්වා. සියාතුයි සිරිලුයි ඒ පාළු ගෙදරට ගිහින් බලන්න තීරණය කරා. එයාලා දවසක් රෑ ඒ පාළු ගෙදර ඇතුළට ගියා. එයාලා ගේ ඇතුලේ ටික දුරක් ඇවිදගෙන යද්දි එයාලගේ පිටිපස්සෙන් ගෑනු කෙනෙක් හිටගෙන ඉන්නවා දැක්කා. සියාතුයි සිරිලුයි පණ එපා කියලා දුවන්න පටන් ගත්තා. සියාතුයි සිරිලුයි ආයේ කවදාවත් ඒ පාළු ගෙදර පැත්ත පළාතේ යන්නේ නැහැ කියලා හිතාගත්තා. කොහොම ටික කාලයක් යද්දි සියාතුටයි සිරිල්ටයි ආයෙත් ඒ පාළු ගෙදරට ගිහින් බලන්න හිතුණා. මෙයාලා මේ පාර නම් ගියේ යකාව අල්ලන් මිසක් ආයෙ එන්නේ නැහැ කියලා හිතාගෙන. මේ දෙන්න පාළු ගෙදර ඇතුළට යන්න කලින් ජනේලෙන් ගේ ඇතුළ බලන්න තීරණය කරා. මෙයාලා දැක්ක හොරු කණ්ඩායමක් මේ ගෙදර ඇතුළේ ඉන්නවා කියලා. මේ දෙන්නට තේරුණා මේ ගෙදර සිද්ධ වෙන මගෝඩිය මොකද්ද කියලා. මේ දෙන්න එතනින් ඉක්මනටම ඇවිත් පොලිසියට ගිහින් මේ කාරණාව ගැන කිව්වා. පොලිසියෙන් ඇවිත් මේ හොරු කණ්ඩායම අල්ලා ගත්තා. පොලිස් නිලධාරීන් සියාතුටයි සිරිල්ටයි ස්තුති කරා. ගමේ ඉන්න නිර්භීතම ළමයි දෙන්න හැටියට සියාතුයි සිරිලුයි ප්‍රසිද්ධ වුණා.